කරන්න නොහැකි නම් සේවයෙන් ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම වංචා සහ දූෂණ සහ මත්ද්‍රව්‍ය භාවිතය ඒ වගේ අවස්ථාවලදී ඒ ලිඛිතව දැනුම් දීමකින් යුක්තව එම සේවකයා සේවයෙන් ඉවත් කරන්න හැකියාව තියෙනවා. හරි. දැන් හිතන්නකෝ අපේ දැන් කටුවන නගරයේ තුල පුංචි ව්‍යාපාරයක් තියෙනවා හරි. හොටෙල් ආශ්‍රිතව කෑම කඩයක් කියලා හිතන්නකෝ. දැන් ඒකේ ඉන්න ක්‍රියාකාරයෙක් නැත්නම් ඒකේ සේවකයෙක් ඔය වගේ මොකක් හරි වැරද්දක් කරොත් මම හිතන්නේ නැහැ ඒ අයිතිකාරයා ලිඛිත දැනුම් දීමක් සිදු කරයි කියලා. කියන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේදී ඔය පොඩි කඩවල වල ඔය විදිහේ ලිඛිත දැනුම් දීම් සිද්ධ වෙන්නේ නැහැනේ. එතකොට අර සේවකයාට පුළුවන්ද එහෙම දැනුම් දීමක් කරපු නැති නිසා අර ව්‍යාපාරිකයාට විරුද්ධව කිසියම් ක්‍රියාමාර්ගයක් ගන්න? ඇත්තට මෙතෙන්දී සේවකයා ප්‍රබල වෙනවා. මොකද ඔහුට කිසි අවස්ථාවක ලිඛිත දැනුම් දීමක් නැහැ. ඔහු කම්කරු කාර්යාලයට ගිහිල්ලා පැමිණිල්ලක් කරොත් මම සේවයෙන් ඉවත් කරා කියලා. එතකොට සේවයා යටත් ඔහු කිසිම ලිඛිත සාක්ෂියක් තියාගෙන නැහැ. ඔහු ලිඛිතව දැනුවත් කළා නැහැ. එම නිසා කම්කරු කාර්යාලය ව්‍යාපාරිකයාට දැනුම් දෙනවා ඔහු සේවයට බඳවා ගන්න නොහැකි නම් ඔහු රැකියාවක් සොයා ගන්නතුරු මාස 6ක වැටුප ඔහුට ලබා දෙනවා. එතන ඇත්තටම වරද තියෙන්නේ සේවයා නිසි දේ නිසි අවස්ථාවේ ඉටු නොකිරීම. ඔහුට ලිඛිතව දැනුම් දීලා ඒ යම් ක්‍රියාමාර්ගයක් අරගෙන තිබුණා නම් සේවයාට තමන්ගේ අයිතීන් දිනා ගන්න පුළුවන්. එහෙම නැත්නම් සේවකයා ජයග්‍රහණය කරනවා. ඔබේ අර පැහැදිලි කිරීම අපේ ප්‍රදේශවාසීන්ට සහ ව්‍යාපාරිකයන්ට බොහෝ වැදගත් වෙන්න පුළුවන්. මේ පිළිබඳ කවදාවත් දැනුවත් වෙලා නොතිබෙන්න පුළුවන් වුන්. මොකද දැන් අපි හිතන්නේ නැහැනේ දැන් පොඩි කඩයක් කරගෙන යද්දී මගේ සේවකයා මොකක් හරි වැරදක් නිසා මා ඉවත් කරනවා. නමුත් ලිඛිත දැනුම් දීමක් නැහැ. හැබැයි සේවකයාට පුළුවන් මට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න. ඔන්න හොඳ පණිවිඩයක් අපේ කටුවන ව්‍යාපාරික ප්‍රජාවට. ඔබ ඔබේ සේවකයාට හොඳින් සලකනවා වගේම සේවකයාට සෑම අවස්ථාවකදීම ලිඛිත පසුබිම සහ නෛතික පසුබිම අනුව කටයුතු කරනවා නම් ඔබත් සුරක්ෂිතයි සේවකයාත් සුරක්ෂිතයි. මම හිතන්නේ ඒක තමයි නේද පණිවිඩය. මගේ අවසාන ප්‍රශ්නය තමයි මේ ව්‍යාපාරයක් වෙනුවෙන් සේවකයා තුළ තියෙන වගකීම මොකක්ද? ඇත්තටම මේක බොහොම වැදගත් ප්‍රශ්නයක්. දැන් ජපානය වගේ රටක සේවකයෙක් ආයතනයට බැඳුනම එයා මුළු ජීවිත කාලෙම ඒ ආයතනයත් එක්ක ඉන්නවා. දැන් අපේ ලංකාවේ තියෙන ප්‍රබලම දේ තමයි එක සේවකයෙක් මාස 2කින් 3කින් තම රැකියාව නිරන්තරයෙන් මාරු කරනවා. එයා නිතරම ඒ ව්‍යාපාරයත් එක්ක බද්ධ වෙලා නැහැ. හැබැයි සේවකයා හිතන්න ඕනේ මේ ව්‍යාපාරයේ දියුණුව මගේ දියුණුවයි කියලා. එහෙම හිතලා ව්‍යාපාරය දියුණු කරන්න හිතනවා නම් ව්‍යාපාරයේ පාර්ශවකරුවෙක් වෙන්න හිතනවා නම් එහෙම බොහොම වැදගත් වෙනවා. දැන් මම දකින්නේ ව්‍යාපාරිකයට ආදරෙන් රැකියාව කරනවා නම් එතෙන්ට වෙලාවට පැමිණෙන්න ඕනේ. ඒ වගේම Taman නිවාඩුවක් ගන්නව නම් ඒ නිවාඩුව ගන්නට කලින් දැනුවත් කරන්න ඕනේ. දැන් රාජ්‍ය සේවයේ තියෙන්නේ නිවාඩුවක් ගන්නව නම් දින 7කට කලින් දැනුම් දෙන්න ඕනේ. කිසියම් අවස්ථාවක මම රාජ්‍ය සේවකයෙක් මම රජයේ ප්‍රධානියා දැනුවත් නොකර නිවාඩුවක් ගත්තොත් ආයතන ප්‍රධානියාට පුළුවන් එදිනම සේවය හැරගියාසේ පැය 24ක් ඇතුළත සේවය හැරගියාසේ දන්වා ලිපියකින් ඔහු ඉවත් කරන්න. ඊළඟ දවසේ ඔහු රැකියාවට වාර්තා කරද්දී ආයතන ප්‍රධානියා ඔහුට අත්සන් කරන්න පොතවත් දෙන්නේ නැහැ. මම කියන්නේ රාජ්‍ය ආයතනය. එතකොට ඔහු සේවයෙන් ඉවත් කරාසේ සලකනවා. එතකොට එයා නැවත සේවයට එන්න නම් ඔහු තහවුරු කරන්න ඕනේ මට සේවයට එන්න බැරි තරම් කාරණයක් සිදු වුණා කියලා. හැබැයි පෞද්ගලික අංශේ බලන්න කෙනෙක් නිවාඩුවක් ගනිද්දි විධිමත්ව දැනුම් දෙනවද? තමන් වෙලාවට එනවද? තමන් එම පාරිභෝගිකයට හොඳින් සලකනවද? මේ කාරණා බොහොම අල්පයි. ඒක නිසා ආයතනික දියුණුව සේවකයාගේ දියුණුව වෙනවා. සේවකයා නිරන්තරයෙන් හිතන්න ඕනේ තමන් මෙම ආයතන වෙනුවෙන් සේවය කළා සාධාරණ වැටුපක් ගන්න. ඒක නිසා මේ ප්‍රදේශයේ නම් බොහොම වැදගත්ම දේ තමයි සේවකීන් තමන්ගේ ආයතනයට ආදරයෙන් වැඩ කරන පිරිසක් වුණොත් තමයි ව්‍යාපාරික ප්‍රජාව දියුණු වෙන්නේ. ව්‍යාපාර දියුණුනොත් තමයි ඔහුට ඉහළ තැනකට යන්න පුළුවන්. එව නිසා මම කියන්නේ සේවකීන්ට විශේෂයෙන්ම තමන්ගේ ආයතනයට ආදරයෙන්